ලංකාවේ ඉන්න ලස්සන කරපේ මෙයා නිර්විෂයි කාටවත් කිසි කරදරයක් නැහැ. දැන් චුට්ටක් කලබල වෙලා ඉන්නේ. පැනලා යනවා දැන්. අපි යනවා මෙහා තව ටිකකින්. මේ ලං කරලා පෙන්නන්න. මෙන්න මෙයාගේ බය වුණාම ස්ට්‍රෙස් වුණාම මෙයාගේ ඇඟේ නිල් පාට කොර දෙන්නේ ඇතුලේ. එයා පිම්බෙනවා. ඒකට තමයි නිල් පාට ලස්සන නිල් පාටක් තියෙන්නේ. පේන්නේ මෙයා. හාල් දන්නේ मैं ඇඟිල්ල පැත්තේ යන කැමරා අනිත් පැත්ත අරගෙන නයින කැමරා අනිත් පැත්ත අරගෙන උස්මරදිනා මේ නිල් පාට යටින් තියෙන කොර බෙද්දි ගොඩක් ලස්සනයි මෙයා. අර කතාවක් තියෙනවා මේගොල්ලෝ ඇස්සන්ට දෂ්ට කරනවා එහෙමයි කියලා. එහෙම නෑ මේගොල්ලෝ. හරි අහිංසකයි. මුනේ පූසවල්ලලා ඉද්දි ඒතකොට ඉන්න තුවාල කීපයක් තිබ්බා. දැන් හොඳයි ඒවා. දැන් දවස් දෙකක් මම ඉතින් මේ කළු වෙලා තියෙන මේ තුවාල තිබිලා හොඳ වෙච්ච දා මම මේ උලගා ලොකු හානියක් කියලා තිබ්බේ නැහැ සතාට. අපි මෙයා බේරගත්තා. අද තව ටිකකින් අපි මෙයාව දැන් සාමාන්‍ය පරිසරයට යවන්න හදනවා. ඒ චුට්ටක් කලබල වෙලා ඉන්නේ. මෙයාලා ඉන්න ඕන මේ පරිසරවල. දැන් අපි මෙයාව යවන්න හදන්නේ බලන්න ගහක අත්තක් දැක්කාම ඒගොල්ලෝ කෙලින් වෙලා ඒක. අන්න ගොඩක් දිගයි මෙයා. දැන් දිගටම යනවා. එයාට දැන් හොඳයි හොඳටම. ආරාතර යන්නද? ආරාතර යන්න. මිනිහා යන්න කැමති නැද්ද? නෑ නෑ. යන්න කැමති නෑ. ඔයගොල්ලෝ හොඳට කැමතිද? හොඳ කරානේ පූස තුවාල වෙච්ච. මු තුවාල වෙලා හිටියේ. ඔව් පූස ඇල්ලුවා මම. යන්න යන්න. හොඳ කරලා යවන්නේ. ඔව්. එහෙනම් ඌ ගාදලා ඉන්නේ. Yeah.